කාබ්ස් ග්‍රෑම් එකක කැලරීස් 4යි. ප්‍රෝටීන් ග්‍රෑම් එකක කැලරීස් 4යි. ෆැට්ස් ග්‍රෑම් එකක කැලරීස් 9යි. ඒ වගේම කාබෝහයිඩ්‍රේට්ස් වලට ලොකු බෙනිෆිට් එකක් වෙනවා. ඔයාගේ බොඩි එකට එනර්ජි ප්‍රොවයිඩ් කරන්න. ඒ කියන්නේ ඔයාගේ ඩේ ටු ඩේ වැඩ ටික කරගන්න ඇක්ටිව් විදියට. ඒත් එකම ඔයාට වර්ක්අවුට් එක හොඳට පර්ෆෝම් කරන්න ඔයාගේ බොඩි එකේ මේන් එනර්ජි සෝස් එක විදියට කාබ්ස් වලට ලොකු බෙනිෆිට් එකක් වෙනවා. ඒත් එකම ප්‍රෝටීන් ලොකු බෙනිෆිට් එකක් වෙනවා. ඔයාගේ මසල් රිකවරි පාර්ට් එකට, ඒ වගේම ඔයාගේ මසල් ග්‍රෝත් එකට. ඒ වගේම ෆැට්ස් ලොකු බෙනිෆිට් එකක් වෙනවා ඔයාගේ හෝමෝන් ප්‍රොඩක්ෂන් එකට. ඒත් එකම ඔයා කාබ්ස් වගේ ඩයට් එකට එකතු කරගත්තම ඔයාගේ මූඩ් එක හොඳයි. ඔයාට throughout the day active ඉන්න පුළුවන් ඔයාගේ day to day වැඩ ටික හොඳට කරගෙන. ඒ වගේම ඔයා ප්‍රෝටීන් වගේ ඩයට් එකකට එකතු කරගත්තම ඔයාට හොඳ පිරිච්ච ගතියක් දැනෙනවා. ඒත් එකම ෆැට්ස් උත් ඔයාගේ ඩයට් එකට එකතු කරගත්තම ඔයා ඩයට් එක කරන කෙනෙක් විදියට ඔයාට හොඳ පිරිච්ච ගතියක් දැනෙනවා. ඒතර ඔයාට ඉක්මනට බඩගින්න එන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔයා ෆැට් ලොස් එකක් කරන කෙනෙක් වුණත් මසල් ගේන් කරන කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම මේ තුනම කාබ්ස් ප්‍රෝටීන් ෆැට්ස් බැලන්ස් කරලා ඔයාගේ ඩයට් එක ඔයා හදා ගන්න ඕනේ.